නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාන් වහන්සේට අප සියලු දෙනාගේ උත්තමාංග නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවස ඔබට අපි ගෙනෙන්න බලාපොරොත්තු තියෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණයින් අනතුරුව මේ ලෝකයාට ලැබුණු පින්බර ප්‍රතිලාභයක් පිළිබඳව එම කතා පුවත කතා වස්තුව පිවතුනි රසවාහිනිය නම් වූ ග්‍රන්ථයෙන් එන ලෝකයට පුදුමාකාර ගැළපීමක් සපයන පුදුම විවරණයක් සපයන ලස්සන කතාවක්. එම කතාවේ මෙන්න මේ විදිහට දැක්වෙනවා. 31 කල්පයකට කලින් මේ ලෝක ධාතුවේ සිකී නම් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා එක් සමයක විවේක විහරණයෙන් විඳිමින් වන සෙනසුනක ගල්ලෙන් සහිත ගුහා ලෙන් සහිත විවේක භූමියක උන්වහන්සේ සංගර සිවුල එලාගෙන එතන වැඩ ඉන්නවා විවේකයෙන්. ඒ වැඩ ඉන්න තැන දෙවියන් බ්‍රහ්මයන් අරමුණු කරනවා. අරමුණු කරලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස වැඩ ඉන්නවා. ඒ වෙලාවේ රැස්වුණු දෙවියන්ට තථාගත බුදුරජාන් වහන්සේ නමකගේ සම්බුදු ලීලාව මූලික කරගෙන සාමුක්ඛංසික දේශනාව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දේශනාව සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන වෙලාවේ මුවන් දඩයමේ ආපු එක් මුවවැද්දෙක් ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය අහලා ඒ ධර්මය තුළ සිත පහදවාගෙන ඒ ධර්මයට තමන්ගේ හිත නැඹුරු කරගෙන ඒ ධර්මයේ ප්‍රණීත බවට ජීවිතෙම කැප කරපු ඒ මුවවැද්දා එක් කලෙක මිය පරලොව යනවා. මිය පරලොව ගිහිල්ලා පිමතුනේ දෙව්ලොව ඉපදෙනවා. ඒ දෙව්ලොවේ ඉපදෙලා මේ බුද්ධෝත්පාදයේ සවැත් නුවර කුලගයක ඉපදෙනවා. ඉපදිලා නුවණ ඇතිව බුදුසසුනේ මහාන වෙනවා. මහාන වෙලා දිනක් බුදුරජාන් වහන්සේ දේශනා කොට ධර්මය අහලා සිව් පිළිසඹියාපත් සහිතව සංඝයා මැදදී අරහත්ත්වයටපත් වෙනවා. තමා විසින් කරන ලද පින්කම පිළිබඳව අරහත්ත්වය පිළිබඳව උන්වහන්සේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ උදානයක් පහළ කරනවා. සිකී බුදුරජාන් වහන්සේ මිනිසුන්ට දහම් දෙසමින් ඉන්න කාලයක මම එක මුවවැද්දෙක් වී දඩයමට ගියා. ගිහිල්ලා දෙවියන්ට බඹුන්ට දේශනා කරපු චතුරාර්ය සත්‍ය මම ඇහුවා. ඒ පින නිසා දෙව්ලොව ඉපදුණෙම නැවත නැවතත් සදෙව්ලොව ඉපදෙමිනු සපත් බින්දා. ඒ මම දැන් මා ධනවත් කුලයක ඉපිද වැඩි වියට පත්ව දිනක් දෙවුරම් වෙහෙරට
ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලාවේ එහිදී ශිෂ්‍යයන්ට ධර්මය දේශනා කළ ස්වභාවය අහලා මමද පැවිදිව බණ අසලා නිවන් පසක් කර ගත්තා කියලා ඒ බුද්ධ වචනය තුල සඳහන් වෙනවා. එහෙනම් ධර්ම ශ්‍රවණය කියන එක ඒ විදිහට අපිට ලෝකෙට එලිපෙහෙළි වෙද්දී එම මහරහතන් වහන්සේ එක වචනයක් කියනවා. එබැවින් මම එක වචනයක් කියමි. එනම් මනාකොට ධර්මය අසව් යන වචනයයි. සියලු දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා.